පැමිණ සිටින සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා පහන් සිසිල YouTube නාලිකාවට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඒ අය ටූල්ස් භාවිතා කරලා කොහොමද වීඩියෝවක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඒ එක්කම මම කියන්න ඕන ඔයාලට මම මේ හැමදේම කරන්නේ මොබයිල් ෆෝන් එකෙන්. ඔබට මේ මගේ අතේ තියෙන ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන් මේ සියලු වීඩියෝ නිර්මාණය වන ආකාරය. අපි බලමු ඒක. රයිට් දැන් මෙතනදී ඕගොල්ලෝ කරන්න ඕන මෙතෙන්ට යන්න ඕන ඔයාලා වික්ස් කියන වෙබ්සයිට් එකට Google Chrome එකෙන් ගිහිල්ලා ඔයාලා වික්ස් AI කියලා ඔයාලා මේකේ සර්ච් කරගන්න. සර්ච් කරගත්තට පස්සේ ඔයාලට මේකේ එනවා උඩම තියෙන එක වික්ස් උඩම තියෙන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න. එතනින් ඔයාලා එන්ටර් දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ මූණ තියෙන ෆොටෝස් එකක් පැහැදිලි ෆොටෝ එකක් මේකට ඇඩ් කරන්න. පැහැදිලි ෆොටෝ එකක් මේකට ඇඩ් කරන්න ඔයාලගේ ගැලරියෙන් තෝරලා ඊට පස්සේ ගැලරියෙන් මගේ එකක් තෝරගන්නවා. මගේ ෆොටෝස් එක මම මේ තෝරගන්න හදන්නේ. රයිට් දැන් මගේ ෆොටෝ එක තෝරගෙන ඉවරයි. දැන් ඊට පස්සේ Gemini එකෙන් වික්ස් Gemini එකෙන් මාව අඳුන ගන්න දේ තමයි මේ කරන්නේ. ඒගොල්ලෝ මාව අඳුන ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ එක සේව් කරගත්තා මං කියලා. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මට මේ ෆොටෝ එකට මොකද්ද ජෙනරේට් කරගන්න ඕන පින්තූරය කියන එක මම ඒක Google Translate වලට ගිහිල්ලා Google Translate වලට මම මෙන්න මේ විදිහට කියන්න ඕනි. සිංහලෙන් මම ඒක කියනවා. ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා ඒගොල්ලෝ මට ඉංග්‍රීසි වලට. ඊට පස්සේ මම ඒකේ ඉංග්‍රීසි ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන ගිහිල්ලා මම මේ විදිහට කොපි කරගෙන ගිහිල්ලා මම යනවා වික්ස් වෙබ්සයිට් එකට යනවා. ඔයාලට ඕන විදිහට හරියට මේක ඕනේ මොකද්ද මොන ආකාරයකද ඕනේ කියලා මේකේ අපි සිංහලෙන් කිව්වට පස්සේ ඒගොල්ලෝ ඒක ඉංග්‍රීසි වලට පරිවර්තනය කරලා ඒ ප්‍රොම්ප්ට් එක දෙනවා. ඒක කොපි කරගෙන ගිහිල්ලා ඔයාලා ගිහිල්ලා වික්ස් AI ජෙනරේට් එකට අර ඔයාලගේ පින්තූරේ මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරපු තැනට පේස්ට් කරන්න. ඔය යටින් තියෙනවා ඇඩ් පික්චර්ස් කියලා එතෙන්ට ඇඩ් කරන්න. ඔයාලගේ ප්‍රොම්ප්ට් එක ඔයාලා පේස්ට් කරාට පස්සේ මෙතන තියෙනවා කළු පාට රවුමක් ඇතුලේ සුදු පාට ඊතලය. ඔයාලා ඒක දෙන්න දැන් ජෙනරේට් වුණා. අන්න මට අවශ්‍ය වෙන දේ මම මේකෙන් ජෙනරේට් කරගත්තා. YouTube ස්ටුඩියෝ එක මම කතා කරන දෙයක් තමයි මම ඉල්ලුවේ. රයිට් මම දැන් මේ පින්තූර දෙකම මම ඩවුන්ලෝඩ් කරගන්නවා. මේකෙන් පුළුවන් මට මගේ මූණ දාලා මට වීඩියෝ එකක් කතා කරන විදිහට හදාගන්න. රයිට් මම මෙතනින් බැක් වෙනවා. මම යනවා ඊට පස්සේ Pro වලට යනවා. Pro AI Gemini Pro AI generation වලට කලින් මම මෙතෙන්ට යනවා. ප්‍රොම්ප්ට් එකක් මට හදාගන්න ඕනේ කතා කරන විදිහට. එතකොට මට අවශ්‍ය දේ කියලා මම chat GPT වලට ගිහිල්ලා මම ඒ දේ සිංහලෙන් කියනවා. ඔයාලට පේනවා ඇති. මට ඕන දේ මම සිංහලෙන් ටයිප් කරලා තියෙනවා. කලින් කරගත් එකක්. එතනින් මම පේස්ට් කරලා පස්සේ chat GPT වලින් මට දෙනවා ඒ ප්‍රොම්ප්ට් එක. මම ඒක කොපි කරගන්නවා.
කොපි කරගෙන ඉවර වෙලා තමයි අපි Gemini Pro වලට යන්නේ. Gemini AI Pro Veo 3.1 කියන වීඩියෝ ජෙනරේෂන් එක තමයි මම භාවිතා කරන්නේ. මම Google Chrome එකට ගිහිල්ලා Gemini Pro වලට යනවා. Pro වලට ගිහිල්ලා මම අර ChatGPT වලින් හදාගත්ත ප්‍රොම්ප්ට් එක මට අවශ්‍ය විදිහට YouTube ස්ටුඩියෝ එක මෙහෙම මෙන්න මේ විදිහට කතා කරනවා කියලා මම ඒක දීලා මම Pro එකේ මගේ අදාළ පින්තූරයකට ඇඩ් කරන්න ඕනි. අපි Pro එකට ගිහිල්ලා අපේ පින්තූරය මෙන්න මේ ආකාරයට ඇඩ් කරගන්න ඕනි. ඔයාලට පේනවා ඇති මේ රූප රාමු සමහර විට අපහැදිලිත් ඇති. මම මේ හැමදේම ෆෝන් එකෙන් තමයි මේ කරන්නේ. මම මෙතනට ගිහිල්ලා ඇඩ් ෆ්‍රේම් කියලා තියෙනවා. මම එතෙන්ට අර මම හදාගත්ත මට අවශ්‍ය ෆොටෝ එක මම ඇඩ් කරගන්නවා. සමහර විට ඔයාලට තේරෙන්නත් පුළුවන් නොතේරෙන්නත් පුළුවන්. සමාව වෙන්න ඕනේ එහෙමනම්. ෆෝන් එක ලැග් වෙනවා. ඊටමත් දුෂ්කරතා මත තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරි දැන් මම අවශ්‍ය මගේ ෆොටෝ එක මම හරි අප්ලෝඩ් කරගත්තා මම Gemini Pro එකට Veo 3.1 එකට හරි දැන් අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මම ChatGPT වලින් ගත්ත ප්‍රොම්ප්ට් එක මට අවශ්‍ය විදිහට මම හදාගත්ත එක සිංහල පරිවර්තනයත් එක්ක මම ඒක පේස්ට් කරනවා දැන් මෙතන ටෙක්ස්ට් දෙන්න තියෙන තැනට. රයිට් ඒ කොහොම හරි දැන් මට තියෙන්නේ මට අවශ්‍ය වීඩියෝ එක මට ජෙනරේට් කරගන්න Veo 3.1 වලින් ඒක ටික වෙලාවක් ගත වෙනවා ඉතින් මේකට. නිර්මාණය කරන සෑම වීඩියෝ එකක්ම මේ ආකාරයට තමයි මම කරගන්නේ. මේක සහ Gemini Gen AI වලින් සහ Veo 3.1 වලින් මේකට නම් සාමාන්‍ය ක්‍රෙඩිට් ඕන අපිට. ඒ කියන්නේ අපිට මේක ගෙවලා ගන්න ඕනි. Gemini Gen AI වලට එහෙම ඕනේ ෆ්‍රී එකට ෆ්‍රී වැඩ කරගන්න පුළුවන් අපිට. මේකේ අපිට ෆ්‍රී වැඩ කරගන්න පුළුවන් මාසෙකට සැරයක් අපිට වීඩියෝ පහක් දෙනවා එක Gmail එකකට. මාසෙකට සැරයක් අපිට ඒකත් කරගන්න පුළුවන්. මේකෙමුත් අපිට වැඩක් ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ජෙනරේට් වෙනවා මගේ මං හදාගත්ත එක පින්තූරේ. රයිට් ඔයාලට දැන් බලන්න පුළුවන් එක. තාමත් අනර්ග විදිහට ඒගොල්ලෝ මට මගේ රූපරාමු පෙළ වීඩියෝ එක නිර්මාණය කරලා දීලා තියෙනවා. ඇත්තටම කතා කරන විදිහට මං කියපු විදිහට ලස්සනටම වැඩේ කරලා දීලා තියෙනවා. ඉතින් මේ ආකාරයට තමයි ඉතාමත් ලස්සනටම වැඩේ කරලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් බටන් එක. අපි ඒක උඩ ටච් කරපුවම ඩවුන්ලෝඩ් වෙනවා. රයිට් අපි බලමු
ඒ වගේ අපි කොහොමද තව වීඩියෝ එකක් අපි හදාගන්න කියලා Veo 3.1 වලින් ඔයාලා Google Chrome එකෙන් Pro එකට තමයි එන්න ඕන. Gemini Pro AI Veo 3.1 වලට. right මම නැවත ජෙනරේට් කරගත්ත Wix වලින් මගේ මූණ දාලා මගේ බේස් කට් දාලා හදාගත්ත මේ පින්තූරයට අවශ්‍ය ෆොන්ට් එක මම chat GPT වලින් අරගෙන නැවතත් මං මගේ වීඩියෝ එකක් Gemini Pro වලින් ජෙනරේට් කරන අවස්ථාවක් තමයි මේ. ටික වෙලාවක් ගත වෙනවා ඉතින් මේ දේවල් කරගන්න. මම මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මේ වීඩියෝ මේ විදිහටම දිගටම කරගෙන යන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඔන්න මගේ වීඩියෝ එක සාර්ථකව ජෙනරේට් වෙලා තියෙනවා. මේගොල්ලෝ පැමිණ සිටින සියලු දෙනාම ලස්සනට වැඩේ කරලා තියෙනවා Veo 3.1 වලින් YouTube නාලිකාවට. මම කියපු විදිහටම මේ සිංහල පැමිණ සිටින සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. එක විදිහට දීලා තියෙනවා. right අපි දැන් බලමු මම මේ ජෙනරේට් කරගත්ත වීඩියෝ ටික UCut වලින් කොහොමද වීඩියෝ එකක් විදිහට හදාගන්නේ කියලා. පැමිණ සිටින සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා පහන් සිසිල YouTube නාලිකාවට. මගේ වීඩියෝ එක අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඒ අය tools භාවිතා කරලා කොහොමද වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඒ එක මම කියන්න ඕන ඔයාලට මම මේ හැමදේම කරන්නේ මොබයිල් ෆෝන් එකෙන්. ඕන්නම් ටෙක්ස්ට් ඔබට මේ මගේ අතේ තියෙන ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ බලන්න ඕන මේ සියලු වීඩියෝ නිර්මාණය කරන ආකාරය. අපි බලමු මේක. බලන්න මම ඔයාලට පෙන්වන්නම් මේක ඇනිමේෂන් එකක් මම කොහොමද දාගන්නේ කියලා. මගේ වීඩියෝ එක කෑල්ලෙන් කෑල්ලට අනිත් එකට එනකොට ඒක අර තාත්තික විදිහට ගන්න කොහොමද කියලා මේ ඇනිමේෂන් එකක් එකතු කරගන්න පුළුවන්. මම ඒ දේ තමයි මේ ඔයාලට පෙන්වන්නේ. මම හිතනවා ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ විදිහට අපේ වීඩියෝ එකක් සෙට් වෙන තැනට අපි මේ විදිහට ඇනිමේෂන් එකක් එකතු කරගන්න අපිට පුළුවන්. ඒ දේ හොඳටම කරන්න පුළුවන් මේ UCut app එකෙන් වීඩියෝ edit app එකෙන්. ඇත්තටම හොඳ app එකක් මේක. ඔබට මට අවශ්‍ය විදිහට ඇනිමේෂන් එකතු කරලා අවශ්‍ය නම් ටෙක්ස්ට් තව අපිට ඕන දේවල් දාලා අපිට මේ වීඩියෝ එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ හරහා කරගන්න ඕන දේ තමයි අපිට හරි ඉස්සරවම ඊළඟට අපි බලමු හදාගන්නකොට අපිට අපි මේකට වීඩියෝ එකට හරියන අපි ජාතක කොහොමද ඒ ජාතක කතාවට අවශ්‍ය ඒ බණ කතාවක් අපි ඕඩියෝ එකක් ගන්න අපිට අවශ්‍ය විදිහට කරන එක ටූල් එකක් තමයි මේ අපේ මෙන්න මේ වීඩියෝ එක නිර්මාණය කර ගැනීමට අපි වීඩියෝ ජෙනරේට් කරගන්නවා. මේ ආකාරයට පුළුවන් අපිට ටූල් එකේ ඊට පස්සේ අපි බලනවා
අපිට ස්වාමීන් වහන්සේලා ඔඩියෝ එකක් ගන්න පුළුවන් මේ බණ කතා තියෙනවා. මේ ඇප් එක හරහා ඊට පස්සේ අපිට ඒකේ අවශ්‍ය බණ කතාව තෝරගන්න පුළුවන්. ඒ ඇප් එකෙන් අපිට ස්වාමීන් වහන්සේලා දේශනා කරපු බණවල දේවදත්ත හිමියන්ට අවසාන ඔඩියෝ අපිට ගන්න පුළුවන්. අපිට මේක ඔඩියෝ ට්‍රැක් එකක් අපිට ගන්න පුළුවන්. සාමාන්‍ය කොපිරයිට් වදින්නේ මේවට. සමහර ඒවා තියෙනවා ගන්න බැහැ නම් වෙලාවේ හැටියට තමයි සමහර ඒවා තියෙනවා අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපිට ඕන ඔඩියෝ ට්‍රැක් මේකේ බණ කතාවක් හෝ ජාතක කතාවක් අපිට ඔඩියෝ එකක් විදිහට මේකෙන් මේ ඇප් එකෙන් ගන්න පුළුවන්. ඔන්න බලන්න ඒක ඩවුන්ලෝඩ් වුණා. ඩවුන්ලෝඩ් කරගත්තා පස්සේ අපිට ඒකත් ඔඩියෝ එක ගන්න පුළුවන්. වීඩියෝ එකක් ජෙනරේට් කරන ඔඩියෝ එක අරගෙන අපිට පුළුවන් ඔඩියෝ එකකට අපි බොහෝ වෙලාවට බණ කතාවට අවශ්‍ය කතාවක් ධර්ම දේශනා සිදු කරනවා. වීඩියෝ එක අපි දන්නවා නිර්මාණය කරගන්න පුළුවන්. මට මේ ඔඩියෝ එක ඔඩියෝ එක අරගෙන අපිට ඇඩ් කරලා අපිට වීඩියෝ ජෙනරේට් කරගෙන ඉවර වෙලා ඔඩියෝ ගන්න පුළුවන්. මේ ඇප් එක හරහා ටූල් එකක් තියෙනවා. ඒක පාවිච්චි කරලා මේ වීඩියෝ එක හදා ගන්න පුළුවන්. මේ අපි අර ඔඩියෝ එක ගන්න එක ක්‍රමයක් තමයි මේ. සාමාන්‍ය මේවට කොපිරයිට් වදින්නේ නැහැ. ඒ නිසා මේ විදිහට ඔඩියෝ එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මම ඔබට අපිට පුළුවන් තව කාරණයක් ගැන සඳහන් කරන්න. TikTok එකෙන් අපිට ඒ තමයි TikTok එකෙන් මේ වගේ අපිට බණ කතා, ජාතක කතා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. වීඩියෝ විදිහට මේ ආකාරයට සාමාන්‍යයෙන් දවසක් සිළුමිණ මහා සෑය වඳින්න මල්යදේව මහරහතන් සර්ච් කරන්න පුළුවන්. බණ මේ විදිහට සර්ච් කළාම බණ කතා කියලා අපිට බණ කතා එනවා. බණ කතා කියලා පුළුවන් මේ විදිහට ගිහිල්ලා ඒවා ඩවුන්ලෝඩ් කරගන්න. වීඩියෝ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වීඩියෝ වලට ඩවුන්ලෝඩ් කරලා අපි ඒවා නැවත හරි ගස ගන්න ඕන. මේ වීඩියෝ එක ඔඩියෝ විදිහට ඔඩියෝ එකක් එහෙම කරගන්න කියලා අපි ඒ වීඩියෝ එක වෙනම ඇප් එකකට දාගන්නවා. ඒ ඔඩියෝ එක තමයි අපි ජෙනරේට් කරන වීඩියෝ එකට ඇඩ් කරන්න ඕන. අපි බණ කතාවක් ජාතක බලමු මේ ඇප් එක මොකක්ද කියලා. ඔඩියෝ එකක් කරගන්න විදිය බලමු. මේ විදිහට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා අපිට ඒක ඔඩියෝ එකකට සකස් කරගන්න ඕන. අපි ඒ දේ කරගන්නේ MP3 වීඩියෝ මේ ඇප් එක හරහා අපිට මේකේ වීඩියෝ එකක් ඔඩියෝ එකක් කරගන්න පුළුවන්. මම මේ ඒ විදිහට TikTok වලින් ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එකක් තමයි මම මේ ආකාරයට අප්ලෝඩ් කරලා ඩවුන්ලෝඩ් බටන් එක ඔබවම අන්න කම්ප්ලීට් කියලා වැටුණා. දැන් මේක අපිට ගන්න පුළුවන් අපේ. ඉතින් මම ඔයාලට ඊළඟට කියන්නම් මගේ මේ බණ කතාවට අදාළ වීඩියෝ එක මම කොහොමද නිර්මාණය කරගන්න පාවිච්චි කරන ටූල් එක කියලා. ඉතින් ඒකට මට මම පාවිච්චි කරනවා Google Chrome එකට ගිහිල්ලා Gemini Jena AI කියන ටූල් එකක් මට ඒකත් මම පාවිච්චි කරනවා. VO 3.1 කියන ටූල් එකත් මම පාවිච්චි කරනවා. මම ගොඩක් පාවිච්චි කරන්නේ මේක තමයි. මම මෙතෙන්ට ගිහිල්ලා මට වීඩියෝ ජෙනරේට් කරගන්න අවශ්‍ය බණ කතාවේ ඒ වචන ටික මම chat GPT වලට ගිහිල්ලා මම මේ ආකාරයට ඔයාලට පේනවා. ඉතින් මම මේ කලින් මම මේ හදාගත්ත වචන ටික මට අවශ්‍ය වීඩියෝ එකට අවශ්‍ය වචන ටික මම ඒක මේකේ පේස්ට් කරලා මේකට chat GPT වලට දුන්නාට පස්සේ ඒගොල්ලෝ මට මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එක ලියලා දීලා තියෙනවා. ඒක මම කොපි කරගන්නවා. මේක කොපි කරගෙන මම නැවත යනවා Gemini Jena AI එකට ගිහිල්ලා මම මෙන්න මේ විදිහට පේස්ට් කරගන්නවා එක. ඊට පස්සේ මම මේක පේස්ට් කරගත්තට පස්සේ
මට මේක නැවත බුදුරජාණන් වහන්සේගේ රූපය එක විදිහටම තියාගන්න ඕන විදිහට මං කලින් chat GPT වලට දීලා හදාගත්ත prompt එකක් තියෙනවා. මං ඒක ගන්න යනවා මගේ notepad එකට. ඒක මම මෙන්න මේ විදිහට copy කරගන්නවා. මම නැවත එනවා Gemini Gen AI එකට. ඇවිල්ලා මම මේක උඩින් මේ විදිහට paste කරගන්නවා. දැන් මම මේක generate වෙන්න දෙනවා. ඔබට පේනවා ඇති දැන් මේක මෙහෙම verify වෙලා success වෙනවා. ඊට පස්සේ අපේ වීඩියෝ එක මේගොල්ලෝ මේ prompt එකේ ආකාරයට generate කරලා දෙනවා. මේකට ටික වෙලාවක් ගත වෙනවා මිනිත්තු 5ක් වගේ කාලයක්. අපිට පේනවා success වෙනවා දැන්. මේ ආකාරයට තමයි මේ වීඩියෝ වචනෙන් වචන ගලපලා ඉවර වෙලා chat GPT වලට දීලා ඒවා prompt එකක් විදිහට හදාගෙන වීඩියෝ නිර්මාණය කරන්නේ. සෑම බණ කතාවකටම අවශ්‍ය අපි සිතේ ඇඳලා තියෙන චිත්ත රූප මවන්නේ මේ වීඩියෝ වලින් තමයි. මේ කරගන්න ඉතා අපහසු කාර්යයක්. ඉතින් ටිකක් වෙලාවක් ගත වෙනවා. ඔබට බලා ගන්න පුළුවන් මේක මේ වීඩියෝ එක ජෙනරේට් වෙන විදිහ. අපිට මේකේ පෙන්නලා තියෙනවා මිනිත්තු 5ක කාලයක් ගත වෙනවා කියලා මේක ජෙනරේට් කරගන්න. ඔබට කියන්න ඕන අපිට මේ විදිහට අපිට වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන් ටූල්ස් තව දෙක තුනක්ම තියෙනවා. ඉතින් හොඳ ටූල්ස් එකක් තමයි Grok කියලා කියන්නේ. ඒකත් හොඳ ජෙනරේටිව් AI එකක්. ඒ වගේම තමයි Veo 3.1 කියන මේ Google එකෙන් දීලා තියෙන අපිට ජෙනරේට් AI එක. ඒකත් හොඳ ජෙනරේෂන් වෙබ්සයිට් එකක්. ඉතින් මේ වගේ තමයි ඔයාලට මම හැමදාම ඔය හදන වීඩියෝ වල රසස්වාදය ගෙන දෙන්නේ. වචනෙන් වචනය ගලපලා ඒවට අවශ්‍ය රූප රාමු පෙළ මම ලබා ගන්නේ මේ විදිහට තමයි.
ඉතින් මම මේක ඩවුන්ලෝඩ් වෙනකල් ඔයාලට පෙන්නන්නම්. මම මේක කලින් මගේ වීඩියෝ නිර්මාණය කිරීමට මම දැනට නිර්මාණය කරගෙන යනින් තියෙන වීඩියෝ එකකට ගත්ත මේ වගේ වීඩියෝ කීපයක් මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන්නේ. හරි අපිට ඒක ජෙනරේට් වෙලා තියෙන දැන් බලා ගන්න පුළුවන්. මේ තියෙන අපි ජෙනරේට් කරගත්ත වීඩියෝ එක. හරි අපි මේක ඩවුන්ලෝඩ් කරගමු. මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා අපේ වීඩියෝ එක. රයිට්. මේ විදිහට තමයි අපි බණ කතාව අහලා ඒකේ කතාව ප්‍රොම්ප්ට් එකක් විදිහට අපි chat GPT වලින් ඉල්ලගෙන වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ මෙහෙම. අපි මේ වගේ වීඩියෝ කෑලි ගොඩාක් අපි හදා ගන්න ඕන වීඩියෝ එක නිර්මාණය කරන්න. ඒ බණ කතාවට අදාළ හැම කතාවක්ම අපි මේ විදිහට ගොඩනගා ගන්න ඕනේ. හරි ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මම ඒ විදිහට නිර්මාණය කරගෙන යමින් පවතින වීඩියෝ එකක්. ඒක තියෙන්නේ YouCut කියන වීඩියෝ එඩිටර් එකෙන් තමයි මම මේ වීඩියෝ හදාගන්නේ. මම ඒකට යනවා. ගියාට පස්සේ මම මේකේ මගේ ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා මම දැනට හදාගෙන යන මේ වීඩියෝ එක. මේ තියෙන වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අවශ්‍ය අර ඔඩියෝ බණ කතාව මම මේ මියුසික් කියන තැනට ගිහිල්ලා මම ඒකෙන් මට මේ පහළ තියෙන්නේ මට ඕන බණ කතා මම ඒකෙන් තමයි මේක සිලෙක්ට් කරලා මේ උඩ වලට පේන ඇති කහ පාට වීඩියෝ ප්ලේබැක් කියලා තියෙන්නේ කහ පාට තීරුවක්. ඒකේ තමයි ඒ ඔඩියෝ ට්‍රැක් එක යන්නේ. ඔයාලට මම දාලා පෙන්නන්නම් පොඩ්ඩක් මේක. බොහොම ලස්සන දේශනාවක් තමයි අද දවසේ අපි විස්තරාත්මකව සාකච්ඡා කරන්නේ. ඒ තමයි ආලවක සූත්‍රය. හැබැයි අපි අහලා තියෙන මේ ආලවක යක්ෂයෙක් බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයාට මේ විදිහට ධර්මයේ දේශනා කරා. මේ යක්ෂයා සෝවාන් ඵලයට පත් වුණා. අපි නිතර කතා කරන්නේ ආලවක කියන්නේ යක්ෂයෙක්, අමනුෂ්‍යයෙක්. පින්තුනි ආලවක ගැන දීර්ඝ විස්තර අට කතාවල සඳහන් වෙලා තියෙනවා. ආලවක කියන කෙනා එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී ඒ ආශ්‍රිතව තිබ්බ අලව් කියන නගරයක බොහෝම දරුණු පිරිසක් හිටියේ. මේ අය පංච දුෂ්චරිතයේ දෙන පිරිසක්. ඒ නිසා මේ ආලවක කියන මේ අලව් කියන නුවරට මේ නගරයට ගුණයහපත් කෙනෙක් සාමාන්‍ය කෙනෙක් ඇතුල් වෙද්දී බොහොම බයයි. ඒ නගරයට මේ අයගේ අවසරයක් නැතුව ඇතුල් වුණොත් බොහෝ වෙලාවට නොයෙක් විදිහ අනතුරු වලට ලක් වෙන්න පුළුවන්, ජීවිත හානි වලට ලක් වෙන්න පුළුවන්, එක්ක පුටි කාලා එන්න වෙනවා, එක්ක මැරුම් කන්න සිද්ධ වෙනවා. මේ වගේ බොහෝම දරුණු පිරිසක් දරුණු විදිහට තමන්ගේ ආධිපත්‍ය පතුරවාගෙන ජීවත් වෙච්ච ප්‍රදේශයක් තමයි අලව් නුවර. මේ නගරයේ හිටපු මේ දරුණු පිරිස අතර නායකත්වයේ දැරුවේ මේ ආලවක කියන බොහෝම දරුණු පාතාල නායකයෙක් වගේ කෙනෙක්. පංච දුෂ්චරිතයේ දෙන කෙනෙක්. ප්‍රාණඝාතී දෙනවා. ඒ ප්‍රාණඝාතේ නිකන් සත්තු මරනවා විතරක් නෙමෙයි. මිනි මරනවා. කුලියට මිනි මරනවා. ඒ වගේම රජතුමාගේ සමහර ඒ දරුණු කටයුතු මේ ආලවක වගේ මේ පාතාල කණ්ඩායමට තමයි පවරන්නේ. එතකොට එවැනි රටවල් අතර ભેද බින්න කරන ඒවා සමහර වෙලාවට රටක් ආක්‍රමණය කරන්න සූදානම් වෙනකොට ඊට පෙර කළ යුතු යම් දරුණු කටයුතු මේ ආලවකගේ පිරිස ලවා තමයි රජතුමා කරවා ගත්තේ. ඊට යම් මුදල් ගෙවීම් පගාවන් දීම ආදී කටයුතු ඔස්සේ ඔවුන් තියාගෙන හිටියා යම් දරුණු කටයුතු වෙනුවෙන්. වැරදි කාම සේවනයේ දෙන. ඒ තුලින් තමයි ආදායම් උපයන මාර්ග ඇති කරගන්නේ. ඊළඟට නිතර රටවල් ભેද බින්න කරනවා, බොරු කියනවා. මේ විදිහට යම් ප්‍රශ්න ඇති කරන, මුලා කරන කටයුතු වල යෙදෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් බයෙන් පැති ගැනීමෙන් තමයි ඔවුන් ගැන ඒ නගර වාසීන් හිටියේ. නමුත් මේ ආලවකට
පෙර පුණ්‍ය ශක්තියක් තිබ්බ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසනීම මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකේ දිහා බලනවා අද මම කාටද පිහිටවෙන්නේ? කවුද ධර්මය අවබෝධ කරගන්න පින මතුවෙච්ච පින්වන්ත පිරිස? එදා බුදුරජාණන් වහන්සේ මේ ආලවකට ධර්ම අවබෝධය ලබන්න පුළුවන් බවත් ආලවක දමනය කරලා ඔහුව නිවන් අවබෝධය පිණිස හික්මෙව්වොත් ඔහු යටතේ ඉන්න විශාල පිරිසක් ධර්ම මාර්ගයට පැමිණෙනවා. ඔහුගෙන් සිදුවෙන සමාජ ව්‍යසනයක් නැති වෙලා යනවා. බොහෝ පිරිසකගේ බිය තැති ගැනීම නැති වෙලා මිනිස්සුන්ට මේ ආලවක ඔහුගේ කණ්ඩායම ඉතින් මේ විදිහට තමයි මම මේ වීඩියෝ ජෙනරේට් කරගෙන එකින් එක මේකට මේ සම්බන්ධ කතාව අහගෙන යනින් ගමන් ඒකට හරියන විදිහට මේ වීඩියෝ කෑලි සම්බන්ධ කරලා මේ ආකාරයට මම වීඩියෝ එක සම්පූර්ණ වීඩියෝ එකක් විදිහට ගන්නෙ. මම ඔබට පෙන්වන්න මේ වීඩියෝ එක මම කොහොමද මම මුල සිට අගට මම පෙන්වන්න මේ වීඩියෝ කොහොමද මම සම්බන්ධ කරන්න කියලා. මෙන්න ආකාරයට මම මේ වීඩියෝ එකින් එක ගෙනල්ලා මේ විදිහට හදා ගන්නවා. මම අර කලින් ඔයාලට පෙන්නවේ මේ වීඩියෝ එක. ඊට පස්සේ මම මේකට අවශ්‍ය කරන ඔඩියෝ ට්‍රැක් එක මම මේකට දා ගන්නවා. බොහොම ලස්සන දේශනාවක් තමයි අද දවසේ අපි විස්තරාත්මක ඒක මම මේ විදිහට පේස්ට් කරගන්නවා මෙතෙන්ට. මේ විදිහට බොහොම ලස්සන දේශනාවක් තමයි අද දවසේ අපි විස්තරාත්මකව සාකච්ඡා කරන්නේ. මේ විදිහට මම මේ ඔඩියෝ එකත් මේකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට ඕනනම් ඇනිමේෂන් එකතු කරගන්න. එක ඇනිමේෂන් තියෙනවා. මේ ඔබලා ඉන්නේ ඇනිමේෂන් අපට ඕනනම් මෙන්න මේ වගේ වීඩියෝ එක තවත් ලස්සන කරන්න පුළුවන්. බොහොම ලස්සන දේශනාවක් තමයි අද දවසේ අපි විස්තරාත්මකව සාකච්ඡා කරන්නේ. ඒ තමයි ආලවක. ඔය විදිහට අපිට දාගන්න පුළුවන්. බොහොම ලස්සන දේශනාවක් තමයි අද දවසේ අපි ඉතින් මේ විදිහට අපිට ඇනිමේෂන් කරගෙන අපිට මේ ඕන විදිහට අපි මේ ජෙනරේට් කරගත්ත වීඩියෝ එක කොටස් අපිට මේ විදිහට එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන අපිට මේ විදිහට එක වීඩියෝවක් විදිහට මේක පරිවර්තනය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ බණ කතාවේ සම්පූර්ණ අපි ඒ කාලේ බණ ඇහුවේ නිකම් බණ විතරයි. අපිට අපේ හිතින් තමයි අපේ චිත්ත රූප මවාගත්තේ. නමුත් අපි මේ ආකාරයට අපි බණ අහනකොට බොහොම ලස්සන දේශනාවක් තමයි අද ලස්සනට අපිට ඒක පේනවා. ඊට පස්සේ අපි මෙතනින් ඒක සේව් කරගන්නවා. මේ විදිහට සේව් කරලා මට ඕන අවශ්‍ය ක්වොලිටිස් වලට මම මේ විදිහට මම මේක සේව් කරගන්නවා. ඒ විදිහට තමයි අපි සම්පූර්ණ වීඩියෝ එකක් නිර්මාණය කරලා YouTube එකට අපි ඒක අප්ලෝඩ් කරන්නේ. මාගේ මේ වෑයම ඔබ සියලු දෙනාට ධර්ම දානයක් විදියට මෙම වීඩියෝ ඔබට නැරඹීමට සැලැස්වීමය. මං හිතනවා ඔබ සැමට මේ සියලු දේ තේරුම් ගැනීමට පුළුවන් ඇති කියලා. නැවත දවසක හමු වෙමු. ඔබට සම්මා සම්බුදු සරණයි.